හෙලෝ කොහොමද හැමෝටම අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද අපේ WSender සොෆ්ට්වෙයා එකේ වැඩ කරන්න කියලා සහ account එකක් හදාගන්නේ සහ සොෆ්ට්වෙයා එක සෙටප් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු කොහොමද සොෆ්ට්වෙයා එකේ වැඩ කරන්නේ කියලා. අපි මුලින්ම බලමු කොහොමද අපි group members like start කරන්න කියලා. ඉතින් මේ get group member කියන එකට ගිහින් අපේ WhatsApp එක කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඒකට ටික වෙලාවක් යනවා. අපි ඒක කනෙක්ට් කරගනිමු. හරි. ඒක කනෙක්ට් වුණාට පස්සේ මෙතන initialize කියලා ගන්නවා. සහ මෙතන create group members කියන ක්ලික් කළාම අපේ තියෙන group ටික පෙන්නනවා. මම දැන් ඒක group එකකින් අරගෙන පෙන්නන්න. එහෙම කරලා select කරාම ඔන්න එනවා අපේ contacts දාපු Excel ෆයිල් එක. ඒක අපිට සේව් කරගන්න තියෙන්නේ. බලමු කොහොමද සේව් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට numbers ටික ID විදිහට සේව් වෙනවා සේරම ටික. එතකොට මේ වගේ තව තියෙන ටූල්ස් කිහිපයක්ම අපි දැන් බලමු කොහොමද අපේ chat list එකේ තියෙන numbers ටික ගන්න කියලා. ඒකෙත් අපිට grab chat list option එකට ගිහිල්ලා grab chat list දුන්නාම සේරම එනවා. හරි ලේසි, කලින් එක වගේම තමයි කරන්න තියෙන්නේ. මේකත් සේරම සේව් වෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. අපේ තියෙනවා group find option එක. එතකොට ඔයාලට මෙතන පුළුවන් කැටගරි එකක් දෙන්න. මම මෙතන crypto කියලා දෙනවා. ඊට පස්සේ start කළාම අපිට එනවා group සහ group වල නම, ඒකේ link එක. අපිට ඒ link එක use කරලා ඒ group වලට join වෙන්න පුළුවන්. මේ ඒ වගේ group කීපයක්. ඒ group වල link එකත් export කරගන්න පුළුවන් පල්ලෙහෙන්. ඒවගේ තව තියෙනවා බොට් ඔප්ෂන් එක. ඒක කරගන්න විදිය පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම. මෙතන තියෙන add rule කියන එක ඔප්ෂන් එක හරහා ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. ඒ කියන්නේ client දාන message එක අපි දාගමු hello කියලා. අපි කවුරු යනවා කියලා hello කොහොමද කියලා. ඊට පස්සේ අපිට මෙතන condition එක දෙන්න පුළුවන්. එක්සැක්ට් කියන්නේ මුළු ප්‍රශ්නේම අහනවද නැත්නම් එක අකුරක් විතරක් ගැලපෙනවද එහෙම කියලා. ඊට පස්සේ මෙතන අපිට රිප්ලයි එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමර්ම වහම මේ මැසේජ් එක අපෙන් යනවා ඔටෝ. හෙලෝ මම හොඳින් කියලා යන්න හදන්නේ. අපි ඊට පස්සේ ඕනනම් ඉමේජ් එකක් දෙන්නත් පුළුවන්. අපි ඇඩ් කරමු දැන්ට. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් වෙනම මගේ වෙන WhatsApp නම්බර එකකින් අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා කොහොමද වැඩ කරන්න කියලා. ඔයාලට දැන් පේන හැටි මෙන්න මැසේජ් එකක් දැම්මා. මේ කොහොමද hello කොහොමද කියලා වහම නිකම්ම ඔටෝම රිප්ලයි එක යනවා. hello මම හොඳින් කියලා. ඒ වගේ අපි දැන් වෙන එකක් දාමු. ඔන්න දානවා ඩෙරියු කියලා. එතකොට එනවා ඒක මිල 10යි කියලා. අන්න ඒ වගේ බොට් සෙටප් කරගන්න පුළුවන්. ඕන විදිහට අපි තමන්ගේ බිස්නස් එකට ගැලපෙන කීවර්ඩ්ස් වලට හදාගන්න පුළුවන්. බයි කරන්න කොහොමද කියලා වහම කරන විදිහ වැටෙන්න හදන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. ඒ වගේ ඕන විදිහකට මේ බොට් හදාගන්න පුළුවන්.
වගේ තව ඔප්ෂන්ස් තියෙනවා. WhatsApp නම්බර එක පරට කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේ ෆෝන් නම්බර් විතරක් තෝරන්න ඔප්ෂන්ස් තියෙනවා. දැන් මම පෙන්නන්න කොහොමද බල්ක් මෙසේජ් එක යවන්නේ කියලා. මේ ඔප්ෂන් එකේ ඊට ගිහිල්ලා අපේ අර එක්ස්පෝර්ට් කරගත්ත නම්බර්ස් ටික මෙතනට අප්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ මෙසේජ් එක අපි දාගන්න තියෙන්නේ. මම දාන හායි කොහොමද කියලා. ඊට පස්සේ ෆොටෝ එකක් දානවනම් ෆොටෝ එකක් දාන්න. ඒ වගේ වැඩක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන waiting time එකක් දෙනවා. සාමාන්‍ය මෙසේජ් එකක් විනාඩියකට තමයි සාමාන්‍යයෙන් දාන්නේ. එතකොට WhatsApp නම්බර් බෑන් වෙන්නේ නැහැ. ස්ටාර්ට් කැම්පේන් දෙනවා. එතකොට අපිට පුළුවන් සේෆ් මෝඩ් එක අන්සේෆ් මෝඩ් සිලෙක්ට් කරන්න. සේෆ් මෝඩ් කියන්නේ මේ මෙසේජ් එකෙන් අපිට කලින් මෙසේජ් ඇවිල්ලා නම් විතරයි අපේ මෙසේජ් එක යන්නේ. අන්සේෆ් මෝඩ් එකෙන් මේ මෙසේජ් එකෙන් කලින් ආවේ නැති වුණත් අපේ මෙසේජ් එක යනවා. මම විතර අන්සේෆ් මෝඩ් කියලා දානවා. ඊට පස්සේ ස්ටාර්ට් කරාම අපිට කලින් වගේ අපේ WhatsApp account එක දාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ස්ටාර්ට් දෙන්න තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ පැත්තෙන් අපි මෙසේජ් යනවද නැද්ද කියලා. එන්න මෙතන යනවා හායි කොහොමද කියලා එක මෙසේජ් එකක් ගියා. මෙසේජ් එක ගිහිල්ලා ඊළඟ මෙසේජ් එක යන්න විනාඩියක විතර වෙලාවක් යනවා. අපේ ටයිම් එක හදන්න පුළුවන්. මේ ගොඩක් එක ළඟ යවන්නේ නැහැ. එතකොට WhatsApp account බෑන් වෙනවා. ඒ ප්‍රශ්න නිසා හරි ආඩ පේනදී දැන් දෙවැනි මෙසේජ් එකක් ගියා. එතකොට මේ CRM එකේ පෙන්නනවා මෙසේජ් කීයක් ගියාද කීයක් ගියේ නැද්ද කියලා. එතකොට මේ වගේ තියෙනවා තව බල්ක් ගෲප් වලට මෙසේජ් කරන්නත් ඔප්ෂන් එකක්. ඒකෙත් ඒ වගේම මෙසේජ් එක දාලා ඔයාලට යවන්න පුළුවන්. අපිට ඕන තරම් account add කරගන්න පුළුවන්. එක WhatsApp නම්බර නේ WhatsApp numbers 2-3ක් වුණත් පුළුවන්. අපි දැන් එහෙනම් ඊළඟට බලමු කොහොමද අපේ software එක setup කරගන්න කියලා. ඔයාලට මම ගෙවනවා drive එකේ link එකක්. එතකොට ඔයාලට ඒකෙන් පුළුවන් software එක download කරගන්න මේ විදිහට. මෙතන run anyway කියන එක දෙන්න. මේ විදිහට ෆයිල් එක සෙටප් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට WSend කියලා software එක පෙන්නයි window එකේ RTN එක ඕපන් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට ඇක්ටිවේෂන් කී එකක් දෙනවා. ඔයාලා තියෙන්නේ අන්න ඒක මෙතන පේස්ට් කරගෙන කන්ෆර්ම් දෙන්න. එතකොට ඔයාලගේ software එක on වෙනවා. අන්න ඒ විදිහට software එක setup කරගන්න තියෙනවා. ඊළඟට ඔයාලා මොකක් හරි මෙන්න මේ විදිහට tool එක පළවෙනියට use කරද්දී ඔයාලගේ WhatsApp account එක මේකට link කරගන්න ඕනේ. ඒකට මේ වගේ ටික වෙලාවක් load වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන QR code එකක් එනවා. අන්නේ QR code එක ඔයාලගේ ෆෝන් එකේ WhatsApp business නම් ඒක linked accounts වලට යන්න settings වලින් යන්න තියෙන්නේ. ඒ ගිහිල්ලා ඒකෙන් මෙන්න මෙතන තියෙන QR code එක scan කරගන්න තියෙන්නේ. එතකොට ඔයාලගේ account එක මේ software එකට setup වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර වගේ තියෙන tools ඒවා use කරන්න.
කාටහරි තමනාරි ප්‍රශ්නයක් තියෙන අපිට WhatsApp message එකක් දාලා අහන්න පුළුවන්. එහෙනම් thank you මේ වීඩියෝ එක බැලුවට. හැමෝටම good luck.